ආයිබෝවන් කියලා පිළිගන්නවා ස්මාර්ට් යාළුවා YouTube channel එකට. ඔයා රෑ වෙද්දි පොත අතට ගත්ත ගම නිදිමත එන කෙනෙක්ද? ගොඩක් අය කරන්නේ රෑ වෙනකන් ඇහැල්ලා ඉන්න බලෙන් උත්සාහ කරන එක. හැබැයි වෙනුවට ඔයාගේ හවස කාලය නිවැරදිව ප්ලෑන් කරොත් රෑ 10 වෙද්දි වැඩ ඔක්කොම ඉවර කරලා ඔයාට හොඳ නිින්දකට යන්නත් පුළුවන්. අපි අද බලමු කොහොමද මේ වැඩ ටික කරගන්න කියලා. පළවෙනි පියවර refresh and reset. පළවෙනිම දේ තමයි ස්ක්වයර්ලා ආපු ගම ෆෝන් එකේ එල්ලලා ඉන්න එපා. ෆෝන් එකත් එක්ක තියෙන සම්බන්ධය විනාඩි 15කින් විතර ඉවර කරලා ඇඟේ තියෙන මහන්සියන්නත් එක්ක ඔයා අවශ්‍යයක් දාගෙන ශාරීරිකව refresh වෙන්න. ඔයාට ගොඩක් මහන්සි නම් විනාඩි 20ක විතර පොඩි නිින්දක් දාගන්න. ඒකින් ඔයාගේ මොළය නැවත ඇක්ටිව් වෙනවා. හැබැයි මතක තියාගන්න පැය ගණන් නම් නිදාගන්න එපා. ඒකට ඔයාට කරන්න දෙයක්ත් කියලා දෙන්න. ඔයා ගෙදර ඉන්න කෙනෙක්ට කියන්න මම මේ වගේ ප්ලෑන් එකක් හදලා තියෙනවා. මට පැය භාගයක් විතර හැරවන්න කියලා. දෙවෙනි පියවර ඔයා මෙතනදී හවස 4 ඉඳන් 8 වෙනකන් කාලේ උපරිමයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. හවස 3:45 4 වෙද්දි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පාඩම් කරන තැනට ඇවිල්ලා වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට තියෙන අමාරු විෂය හරි වැඩියෙන් හිතන්න ඕන ගණිතය වගේ විෂයන් මේ වෙලාවේ කරන්න. මොකද රෑ වෙන්න අපේ මොළයේ අවධානය අඩු වෙනවා. ඒ නිසා අමාරු විෂයන් රැට කරන්න තියාගන්න එපා. මේ විදිහට පැයකමාරක් විතර වැඩ කරලා 5:30 වගේ වෙද්දි විනාඩි 10ක විතර පොඩි බ්‍රේක් එකක් ගන්න. මොකද එතකොට ඔයාට මේක එපා වෙන්නේ නැහැ. ෆ්‍රෙෂ් එකේ බැරි ටික කරගෙන යන්න පුළුවන්. ගණිතය වගේ විෂයක් තනියෙන් ෆෝන්ෙන් කොහොමද ඉගෙන ගන්න කියලා මම කලින් කරපු වීඩියෝ එකක් මේ වීඩියෝ එකේ අවසානට එකතු කරලා තියන්නම්. ඒක ඔයාගේ මේ වැඩේට ගොඩක් උදව් වෙයි. හරි. දැන් හවස 6 වගේ වෙද්දි ඔයා සැලකිය යුතු වැඩ කොටසක් ඉවර කරලා තියෙන්න ඕනේ. තුන්වෙනි පියවර හවස 6:00 අතර කාලෙ ගන්න ඔයාගේ හෝම්වර්ක් කරන්න. ඔයාගේ හෝම්වර්ක් ටික සේරම ඉවර කරලා ඔයා රෑ කෑමට නැගිටින්න. ඊළඟ පියවර රාත්‍රී ආහාරය වගේම සැහැල්ලු වැඩ. ඔයාගේ රෑ කෑමක් ගන්න ගොඩක් වෙලා ගන්න එපා. විනාඩි 10ක් 15ක් හොඳටම ඇති. මොකද ඔයා ඊළඟට කරන්නේ බොහොම සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වැඩ. රෑට කෑම කෑවම නිදිමත එන එක සාමාන්‍ය දෙයක්. ඒක නිසා ඔයා රෑ කෑමක අරගෙන ගොඩක් වෙලා ඒකේ හිටියොත් ඔයාට ආයේ මම දැන් මේ ඊළඟට කියන්නේ වැඩ ටික කරගන්න එන්න හිතෙන්නේ නැති වෙයි. මම දැන් ඊළඟට කියන්න යන්නේ බොහොම සරල පහසු වැඩ ටික. ඔයා මේ වෙලාවට පාඩම් කරන්න උත්සාහ කරලා මේ වැඩේ එපා කරගන්න නම් හදන්න එපා. ඒ වෙනුවට ලියන වැඩ, චිත්‍ර අඳින වැඩ, ෂෝට් නෝට් එකක් හදනවා වගේ බොහොම පොඩි වැඩක් කරන්න. ඔයාට රෑ 9 වගේ විතර වෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේම චුට්ටක් ළඟට අරගෙන ඔයා කැමතිම සින්දුවක් අහන ගමන් ඔයාගේ පොත් බෑග් එක ලැහැත්ති කරගන්න. දැන් ඔයාගේ ටාගට් එක කවර් කරලා ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ බොහොම නිදහසෙන් ඔයාගේ සාමාන්‍ය වැඩ ටික කරගෙන යන්න. මතක තියාගන්න විභාග පාස් වුණේ වැඩියෙන් නිදි මරන කෙනා නෙමෙයි. තමන්ගේ කාලය නිවැරදිව කළමනාකරණය කරපු කෙනා. ඉතින් මේ විදිහට හවස කාලය කළමනාකරණය කරගත්තොත් ඔයාටත් රෑ 10 වෙද්දි වැඩ ඉවර කරලා ලස්සනට නිදා ගන්න පුළුවන්. ඉතින් උත්සාහ කරලා බලන්න. ඔයාගේ ප්‍රතිඵලත් අනිවාර්යයෙන්ම වැඩි වෙයි. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් යාළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ තවත් ටිප්ස් දැනගන්න channel එක subscribe කරන්න. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විතර එකතු කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු.